හෙලෝ ගයිස් වෙල්කම් ටු සිනිස්ට ප්‍රයිම් ඔයාලා චැනල් එකට අලුත් නම් සබර කරප කරන්න අද අපි රිවියව් කරන්න යන්නේ එන්න තිබ්බ ෆිල්ම් එකක හදපු ක්ෂන් ෆික එක ඒක එන්න තිබ්බ කියන්නේ ඔල දන්න ඇති පැසිවික්‍රීම දෙදස් දහතුනාපු ෆිල්ම් එක ගුලියල් මෝදෙල් තෝරෝගේ අධ්‍යක්ෂණින් ආපු පැසිවික්‍රීම් මස්ට පිස් එකක් ඒකේ සීක්වල් එකක් එන්න ප්ලෑන් කල තිබුණා වාසනාවට හරි ආසනාවට හරි ඒකාවෙනෑ එවනට එක කන්සෙප් ක්ෂන් ෆිග එකක් මංගව තියෙනවාද ටඩා මේ තියන්නේ පැසිෆික් ක්‍රීම් ඉන්න තිබ සීක්වල් එක ජිප්සි ඩේන්ජනීමේ ජිප්සි සමහට බුට්ලෙක් ක්ෂන් ෆිකස් කත්තාම මෙම තමයි ඉනිසා හිතන් දෙපා අපිට මේ ඩරක්ෂන් එක බලාගන්න පුළුවන් ඉටි පස්සේ චයිනිස් ටික තින මම මේ ගත්තේ මේක සේල් කියලා නොගේ ගොඩ තිබ සේල් එකකින් රුපියල් 2500 මේගේ ක්ෂන් එක පාඩුවක් Not bad. අපි අන්බොක්ස් කරලම් බලමු ක්ෂන් ෆිකවලට බලාගන්න පුළුවන් ඒකත් එක් හම්බෙනවා බේසික් ක්ෂන් බේස් එකක් මේකර පාර්ට්ස් ටික අපිට එකලස් කරන්න තියෙන්නේ පොඩ්ඩක් වගේ ඇද එවියන් ක්ෂන් ෆික එක මෙන්න මෙමට බලාගෙන පුුණ ක්ෂන් ෆික එක ජිප්සි ඩේන්ජ තරම්ම ජෙස්ටික් ලුක් එකක් නැහැ බෝට් ලෙඩියක් ඉදිට මේ ගොඩක් හොඳ තනි කෙලින් තියාගන්න පුළුව ස්ටෑන්ඩ එකන තුවම මුලින්ම අපි බං ඩීටේල්ස් අපිට ඔළුව 360 කාගවන්න බෑ දෙපැත්තට විතරයි ෂෝල්ඩ පැක්ස් මේ විදිහට අපිට බලන්න පුළුවන් අත 360 වගේ කතා කරකවන්න පුළුවන් ආටිකේෂන් අතින් ඩබල් ජොයින්ට් තියෙනවා අත් දෙකේම චෙස් රියක්ට එකයි මිනිත් චෙස් රියක්ට එක වලට බලාගන්න පුළුවන් ඒක ප්‍රෝග්‍රම් එක ලොගෝස් ටැක්රංච එකත් එච්චර ලොකු රේන්ජ එකක් නැහැ මෙච්චර ප්‍රමාණකට විතරයි අපිට එහා මෙහා කරන්න පුළුවන් හිප් එක ගත්තහම වල්ස ජොයින්ස් ඔක්කෝ විසිබලි බලාගන්න පුළුවන් කකුල් එක 360 කරගන්න පුළුවන් ටී පෝස එකක් එහෙමත් එන්න පුළුවන් මේ සලත් වල්පෙන් ඩබල් ජොයින්ස් තියෙන්නේ ඒ නිසා පෝසස් ට්‍රන්සයි නොග දයි මේ පෝසස් ටිකක් ගන්න පුළුවන් මේක අල්ලක බලද්දි මේක තින සොෆ් ප්ලාස්ටික් එක මේ ප්ලාස්ටික් එක තියෙන චීප් ගතිය හොඳට බලාගන්න පුළුවන් පොඩි සොෆ් ගතියකුත් තියෙනවා හාඩ් ගතියකුත් තියෙනවා මෙන්න මේ ක්ෂන් ෆික ඇවිල්ලා එක බ්‍රන්ඩ් එක ක්ෂන් ෆික සිරිස් එක පැසිෆික් ක්ෂන් ෆික සිරිස් එක බෝට් ලෙක් වර්ෂන් එකක් මෙතන හරි එනිකා වර්ෂන් ගෙන තියෙන LED ලයිට් අප් ෆීචර් එකක් මේකේ එහෙම එකක් නෑ ස්ටෑන්ඩ් එක නතුව මෙහෙම කෙලින් කරලා තියෙන්න පුළුවන් මේක
ඇතර මේක බොහොම හොඳයි. අනික් එක ලූස් නැහැ. කකුල් දෙකෙන් මෙතනින් පොඩි ලූස් එකක් තියෙනවා. මට ආම්ස් වල එහෙම ලූස් ගතියක් නැහැ. ඇතර මේක හොඳ දෙයක් සාපේක්ෂව බැලුවහම. ඔයාලා ෆිල්ම් එක බලන්න ඉතින් දැන් බලන්න ඉන්නේ නේ ෆිල්ම් එක ආවේ නෑනේ. බොක්ස් එක බැලුවහම පස්සේ පේනවා මේකේ එහෙම කලර්ස් ටිකක් නැහැ. ඔයාලා Google search කරලා බලන්න කොහොමද කලර්ස් තියෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මම මේවා පේන්ට් කරේ. පේන්ට් ජොබ් එකක් කියන්න බෑ. ඒ වුණාට අවුලක් නෑ. ඒකත් මම කරේ මෙන්න මේ ගෝල්ඩ් කලර් මාකර් එකකින් සිල්වර් කලර් මාකර් එකකින් මේ දෙකත් මම ගත්තේ දරාස් එකකින්. අපි ඇක්ෂන් ෆිගර් එකකින් පස්සේ යන් අවුට් එකකට අපිට හම්බෙනවා රිලැක්ස් හෑන්ඩ් දෙකක්, ප්ලාස්මා කැනන් එකක් හම්බෙනවා. ඔයාලට මතක ඇති රිට්‍රැක්ටබල් සෝඩ් එක පැසිෆික් රිම් එකේ තිබ්බ. ඒක මෙයා ගාවත් තියෙනවා. මේකත් මේ අතර විතරයි දුවේද සෙට් කරලා දුන්නා. පස්සේ මේ කැල්ලේ මුලින් බලන්න ඕන. මෙයාගේ බෑග් එකට මට ඒක කරන්න මතකුණා. sorry for that. මේ අපිට ඇක්ෂන් ෆිගර් එක බලාගන්න පුළුවන්. අපි try කරලා බලමු. parts out කරලා මේ අපිට ප්ලාස්මා කැනන් එක සෙට් කරන්න පුළුවන්. හරි අපිට මේ විදිහට බලාගන්න පුළුවන්. සෝඩ් එක දැම්මහම කොහොමද කියලා මෙතන මේක හිතන්න එපා. එතන අත සොප් කරගන්න අමාරුයි මට. මෙහම පෝසකින් තියන්න පුළුවන්. ඇතම යුතින් ආගෙන ෆිල්ම් එක මෙහ කන්සෙප් ක්ෂන් ටික ගනික හොඳයි. ඔවල්ට සල්ලි තිනවන ගන්න පුළුවන් නොගෙන ඉන්න පුළුවන්. ඉනිවේ සබර කරබ කරන්න.